ක්‍රිස් ICT ඇකඩමි YouTube channel එක හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Visual Studio වල C# කියන language එක සහ SQL Management Studio use කරලා අපි කොහොමද employee details update කරන්න, delete කරන්න, add කරන්න මෙන්න මේ වගේ CRUD application එකක් සහ read කරන්න CRUD application එකක් කොහොමද හදාගන්න කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. අපි පටන් ගමු. මුලින්ම ඔයාලා එකට Visual Studio ඔයාලගේ කම්පියුටර් එකේ ස්ථාපනය කරලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි SQL Management Studio ඔයාලා install කරලා තියාගන්න ඕනේ. මම කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් කොහොමද Visual Studio open කරගන්නේ, Visual Studio install කරගන්නේ සහ කොහොමද SQL Management Studio install කරගන්නේ කියන එක මම ඔයාලට වීඩියෝස් කිහිපයක් අප්ලෝඩ් කරලා දෙන්නම්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මම මුලින්ම යනවා Visual Studio open කරගන්න. Visual Studio කියලා ඔයාලා start menu එකේ click කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට Visual Studio 2022 කියලා software එක බලා ගන්න පුළුවන්. ඔයාලා දැනටමත් ඔයාලගේ කම්පියුටර් එකට ඒක install කරලා තියෙනවා. මෙන්න මෙහෙම interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ interface එකේදී ඔයාලා මුලින්ම click කරන්න ඕනේ create a new project කියන එක. අලුතෙන් project එකක් තමයි අපි හදන්න යන්නේ. create a new project කියන එක click කරගන්න. එහෙනම් ක්ලික් කරගත්තන් පස්සේ මෙන්න මෙතනදී ඔයාලට අහනවා ඔයාලා පාවිච්චි කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා. මම C# කියන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා මෙතනින් සිලෙක්ට් කරගන්නවා Windows Forms application .NET framework කියන එක. මේක සිලෙක්ට් කරලා මෙතනදී next කියන එක ක්ලික් කරනවා. next කියන එක ක්ලික් කරගත්තන් පස්සේ මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් project name එකක් apply කරගන්න. මම EMP කියලා දාගන්නවා employee details update කරන්න භාවිතා කරන එකක් නිසා. මේක මම create කියන එක ක්ලික් කරගන්න. Okay. මම Visual Studio මෙහෙම open කරගත්තන් පස්සේ ඔයාලා normal මේකදී බලා ගන්න පුළුවන් මෙතන form එකක්. ඒ වගේම තමයි one pattern toolbox එකක් බලා ගන්න පුළුවන්. මේ toolbox එක භාවිතා කරලා තමයි මේ form එකේ තියෙන දේවල් අපි design කරගන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේකදී solution explorer කියලා එකක් තියෙනවා. මෙතන solution explorer එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ project එකේ ඔයාලා දුන්න නම, project එකේ තියෙන අනිකුත් forms සහ project එකට දාලා හැම දෙයක්ම මෙන්න මේ solution explorer වල බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව කිව්වොත් එහෙම මේ properties කියන window එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ form 1 එක click කරොත් form 1 එකට අදාළ සියලුම properties බලා ගන්න පුළුවන් ඉන්නේ මේ property window එකේදී. හරි. මෙන්න මේ දේවල් ටික ඔයාලා මතක තියාගන්න මේක වැඩ කරගෙන යනකොට ඒ වගේම තමයි error list එකක්. ඔයා මේ software එකේ වැඩ කරනකොට යම් කිසි semicolon එකක් නැති වුණා, double quotation එකක් නැති වුණා, code එකේ කිසියම් error එකක් ආවොත් මෙන්න මේ error list එකේ තමයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මම දැන් අද මෙතනදී නිර්මාණය කරන්න යන්නේ CRUD application එකක්. employee details update කරන්න, delete කරන්න, read කරන්න සහ insert කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ create කරන්න. ඒක නිසා මම මේ form එකේ නමට මම දා ගන්නවා staff manager කියලා name එකක්. හරිද? එතකොට මට පුළුවන් staff members ලව මේකට add කරගන්න, delete කරගන්න ඉන්නේ වගේ දේවල් වල. හරි. එතකොට මම මේකෙදි ළමයි පාවිච්චි කරනවා form දෙකක්. එකක් තමයි user login form එක. ඒ කියන්නේ user කෙනෙක් log වෙන form එක. employee can so examples හිතමු manager. manager ට තමයි මේක software එකට login වෙලා employee details update කරන්න පුළුවන්. සහ insert කරන්න පුළුවන්. ඒ වගේම මට මේකට ඕන වෙනවා තව form එකක්. ඒකට මම දා ගන්නවා registration කියලා. හරි. මේට අමතරව මේ Visual Studio වලින් හදන එකට අමතරව අපි දාගෙන තියාගන්න ඕනේ SQL Management Studio. මොකද මම මගේ මේ employee details ලාගේ දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන්නේ SQL Management Studio කියන මෙන්න මේ SQL software එක. එතකොට මම ඒකෙදි මට table දෙකක් හදා ගන්න ඕනේ. ඒක තමයි logins එකට සහ registration කියන එකට කොටස් දෙකක් ඕනේ. මම මේ දේවල් ඉස්සරහට කතා කරන්නම්. හරි.
මුලින්ම මම මේක සරලව ඩිසයින් කරලා පෙන්නන්නම්. තව දෙයක්. සමහර කට්ටිය Visual Studio ඕපන් කරගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න නැහැ මෙන්න මේ tool box එක, solution explorer එක වගේම property window එක ඔයාලට බලා ගන්න නැහැ. අන්න ඒ වගේ ගැටලුවක් ආවොත් ඔයාලට මෙන්න මේකේ view කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් solution explorer එක add කරගන්න, tool box එක add කරගන්න සහ property window එක add කරගන්න පුළුවන් කියලා තියෙනවා. හරි මෙන්න මේ වගේ add කරගන්න පුළුවන්. හරි මුලින්ම මම මගේ ෆෝම් එකේ නේම් එක වෙනස් කරගන්නවා. ඔයාලට පේනවද මෙතන ෆෝම් 1 කියලා තමයි වැටලා තියෙන්නේ. මම මේකට දා ගන්නවා ස්ටාෆ් මැනේජර් කියලා. ඔයාලා මේක කරගන්න ඔයාලා මේ ෆෝම් එක උඩ ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පහළටම යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ටෙක්ස්ට් කියන එක ඉස්සරහා ෆෝම් 1 කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මෙතන තියෙන නේම් එක. මම මේ නේම් එකට දා ගන්නවා staff manager මගේ බජට් එකේ නම staff manager. ඕකේ. මම දැන් මෙතනට ඉමේජ් එකක් ගන්න ඕනේ. ඉමේජ් එකක් අරගෙන මම මේකේ ස්ට්‍රක්චර් එක ඇඳලා පෙන්නන්නම්. මේක දාගමු මෙන්න මේ වගේ එකක්. ඊළඟ සබ් ඇඳලා පෙන්නන්නම්. මෙතනට ඉමේජ් එකක් දාගමු. මෙතනට ටෙක්ස්ට් බොක්ස් දෙකක් දාගමු. මොකද හේතුව යූසර් නේම් පාස්වර්ඩ් එක ටයිප් කරගන්න සහ ටෙක්ස්ට් දෙක මෙතනින් යූසර් නේම් කියලා දාලා මෙතනින් පාස්වර්ඩ් කියලා දාලා මේක ටෙක්ස්ට් එකක් කරගන්න. මෙතෙන්ට නේම් එකක් දාගමු. ස්ටාෆ් මැනේජර් කියලා මේකේ නම. අතන මෙතන කතරයක් වැටෙනවා. මෙතන මිනිමයිස් එක වැටෙනවා. මෙතන sorry maximize සහ minimize එක වැටෙනවා. සහ මෙතනට අපි add කරගමු exit සහ clear කියලා options දෙකක්. හරි. ඔන්න ඒ විදිහට තමයි ඩිසයින් එක මම නිර්මාණය කරන්න යන්නේ. බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මම මුලින්ම මෙතනට image එකක් add කරගන්නවා. ඊට කලින් මම image එකක් download කරගන්න ඕනේ staff manager කියන එකට ගැලපෙන විදිහට මම එකක් add කරගන්න බලනවා මෙන්න මේ වගේ. type කරගන්නවා staff manager logo. Okay. මේ වගේ image එකක් අරගන්නවා. මේක මම save කරගන්නවා desktop එකේ manager කියලා හදලා ඒක මම save කරගන්නවා මේ image එක. හරි. මේ image එක මෙහෙම save කරගත්තන් පස්සේ මම දැන් මේ image එක download කරගත්තා. මට දැන් ඕනේ මේ image එක මේ form එකට add කරගන්න. මම tool box එකට ගිහිල්ලා මෙතන type කරගන්නවා picture කියලා. මෙන්න මේ picture එක type කරගත්තාන් පස්සේ picture box කියලා option එකක් එනවා. මෙන්න මේ tool එක අරගෙන ඔයාලට කැමති size එකට මේකේ මෙන්න මේ picture box එක add කරගන්න. මම මේක add කරලා මෙන්න මේ වගේ මැදට ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට image එකක් add කරගන්න. මේ picture box එකට image එකක් insert කරගන්න පුළුවන්. අපි කොහොමද මේ picture box එකට image එකක් insert කරගන්නේ? ඔයාලට බලා ගන්න පුළුවන්. මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා පොඩි icon එකක්. මේ icon එක ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට පුළුවන් මේකට image එකක් add කරගන්න. ඒ icon එක ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් picture box tags කියලා option එකක් තියෙනවා. මෙතනදී image එක තෝරගන්න කොටසක් තියෙනවා. මෙන්න මේ choose image කියන එක ක්ලික් කරන්න. හරි. මම මේක ක්ලික් කරගත්තාන් පස්සේ මෙතන බලා ගන්න පුළුවන් select resources කියලා option එකක්. මෙතනදී මෙන්න මේ import කියන එක ක්ලික් කරලා මට පුළුවන් Tamanට අවශ්‍ය image එකක් මේකට add කරගන්න. මම add කරගන්න මෙන්න staff manager කියන එකේ මම දාගත්ත icon එක. add කරලා ඉවරලා okay කියන එක press කරගන්නවා. ඒත් ඔයාලට බලන්න පුළුවන් මේ image එක සුදු පාට empty image එකක් විදිහට තමයි පෙන්නන්නේ. ඒකට හේතුව තමයි මේ image එක මෙන්න මේ text box එක ඇතුලේ දාලා තියෙන image එක ගොඩක් ලොකු වැඩි. ඒකට ඒකේ resize කරගන්න ඕන අපි මෙන්න මේ box එක size එකට. ඒකට අපි කරගන්න හොඳම option එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් අතන මේ ඊතලයක් තියෙනවා. ඒක ක්ලික් කරලා
මෙතන තියෙනවා size mode කියලා option එකක්. පේනව නේද? size mode. මේ size mode කියන එකෙන් ඔයාලට select කරගන්න පුළුවන් normal කියලා තියෙන්නේ stretch image කියන option එක. ඒක select කරගත්තාන් පස්සේ ඔයාගේ image එකේ text box එක මේ picture box එකේ හරියට size එක වෙනස් කරද්දී ඒකේ size එක automatically වෙනස් වෙනවා. ඊට පස්සේ මට ඕන මෙන්න මෙතනින් staff manager කියලා තව name එකක් දාගන්න. මම ඒකට පාවිච්චි කරන label එකක්. මේ label එකක් මම මේ විදිහට click කරලා මෙතනින් add කරගෙන මම මේ label එකට අදාළ properties වලට යනවා. ඒකට අපි label කියන ඒක right click කරලා properties කියන click කරාම පස්සේ මෙන්න මේ property window එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන text කියන එක ඉස්සරහා label 1 විතර වැඩි තියෙනවා. මම මේක වෙනස් කරගන්නවා. staff manager කියලා. okay. එතකොට මෙන්න මේ වගේ staff manager කියලා වගේ label එක වෙනස් වෙනවා. හරි. දැන් මට ඕනේ මේකේ text එක ටිකක් ලොකු කරගන්න. මම මේ text එක click කරලා මෙතනදී මම font මේ තියෙන font කියන property එකට ගිහිල්ලා මෙතන ළමයි ඔයාලට කැමති තරම් size එකට font එක වෙනස් කරගන්න පුළුවන්. මම font කියන size එකට ගියන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් size කියලා එකක් තියෙනවා. මම මෙතනදී දෙනවා size එක 5යි කියලා. හරි. ඔය ඇති මට ඊට පස්සේ තමන්ට කැමති කලර් එකක් සිලෙක්ට් කරලා තමන්ට අවශ්‍ය විදිහට මෙතෙන්ට මේක ඇඩ් කරගන්න ඔයාලට පුළුවන්. මෙන්න මේ ෆොන්ට් කියන කොටසේ ඔයාලට කැමති කලර් එකක් වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඉටලික් කරනවද, අන්ඩර්ලයින් කරනවද, බෝල්ඩ් කරනවද කියන එක ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. හරි මම බෝල්ඩ් කරනවා. මට පුළුවන් මේ බෝල්ඩ් කියන තැන false කියන එක true කියලා වෙනස් කරගන්න. ඒකට පුළුවන් ඔයාලා බලා ගන්න. මෙන්න මේ වගේ staff manager කියන එක බෝල්ඩ් වෙලා තියෙනවා. හරි මම image එක ටිකක් උඩට කරගන්නවා. කල් ඉවර වෙලා මෙන්න මේ විදිහට තියාගන්න. දැන් මගේ picture box එක add වෙලා ඉවරයි මගේ staff manager කියන එකට. okay. හරි. මම ඊට පස්සේ තව label දෙකක් add කරගන්නවා. මේ labels පාවිච්චි කරන්නේ අපේ program එක run වෙද්දී මේ program එකේ මෙන්න මේ විදිහට text එකක් add වෙලා තියෙනවා බලා ගන්න. මම දෙකක් add කරගන්නවා. label 2 මේක මම copy කරලා paste කරගන්නවා control V ඔබලා paste කරගන්නවා label 3 මම මේ දෙක rename කරගන්නවා label 1 එක rename කරගන්නවා username label 2 එක rename කරගන්නවා password හරි කරලා මේ දෙක මෙන්න මේ විදිහට send කරලා තියාගන්නවා අර පුළුවන් මේ දෙකම සිලෙක්ට් කරලා කැමති නම් එකම සර්විස් කරලා මේ දෙක සෙන්ඩ් කරගන්න. හරි. මෙන්න මේ විදිහට මේ දෙක ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ මෙතන තියෙන ඔප්ෂන්ස් කීපයක්. මේ ඔප්ෂන්ස් ක්ලික් කරලා ඔයාලට තමන්ට එක ලයින් එකකට සෙන්ටර් එකට රයිට් අලයින්මන්ට් කැමති අලයින්මන්ට් එකට ගන්න පුළුවන්. දැන් මම මේ අලයින්මන්ට් එක සිලෙක්ට් කරලා පාස්වර්ඩ් එක පල්ලෙහාට අරගෙන මේ විදිහට ලයින් එක දිග ගන්නවා. okay. ඊට පස්සේ මට ඕනේ මේ username එකයි password එකයි type කරගන්න. මේ දෙක type කරගන්න පාවිච්චි කරනවා text box කියන tool එක. මේ text box කියන එක අපිට පුළුවන් මෙන්න මෙහෙම අවශ්‍ය ගානට මෙන්න මේ විදිහට add කරගන්න. okay. මම මෙන්න මේ විදිහට ඒ කියන්නේ අපි type කරන දේවල් type වෙන්න තමයි මේ text box එකක් පාවිච්චි කරන්නේ. okay. මම මේක මෙන්න මේ විදිහට අරගෙන මේකම copy කරලා paste කරලා පල්ලෙහාට ගන්නවා. අපි මේ Visual Studio වල වැඩ කරනකොට අපි මතක තියාගන්න ඕනේ අපි මේ add කරන text boxes, labels සහ අනිකුත් buttons වගේ දේවල් වලට අපි add කරගන්න ඕනේ name එකක් code වලදී පෙන්වන විදිහට. අපි ඒකට පාවිච්චි කරන මෙන්න මේ මම click කරන text box 1 එක property window එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක පල්ලෙහාට ගන්නකොට මෙන්න මෙතන උඩම data bindings කියන option එකේ name කියන එක වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී මම මෙන්න මේක වෙනස් කරගන්නවා. අපි text box එකක් සාමාන්‍යයෙන් code කරගන්නේ txt කියලා කෙටි කරලා. txt underscore කියන එක දාලා ඉවරලා මේ text box එක ඉස්සරහා තියෙන label එකේ name එක මේ text box එකට අපි apply කරනවා. මොකද හේතුව කෝඩ් කරනකොට username එක ඉස්සරහා තියෙන text box එක හඳුනා ගන්න තමයි අපි මේ text box එක ඉස්සරහා තියෙන label එකේ තියෙන name එක මේකට add කරන්නේ. හරි මම දෙනවා txt username කියලා. simple දී ගන්න coding පැත්තේදී පාලනය වල මොකද මේ
අපිට සිම්පල් කැපිටල් සමහරක් වෙලාවට කෝඩ් කරනකොට අමතක වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද දෙන්නේ අපි මෙන්න මේක ටෙක්ස්ට් බොක්ස් පාස්වර්ඩ් කියන එක ඉස්සරහා තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට. අපි දෙන්න ඕනේ ඒකට නේම් එක txt මොකද්ද? පාස්වර්ඩ්. ඒ වගේම තමයි මට අමතක වුණා මේ යූසර් නේම් කියන එකටත් ඔයාලට පුළුවන් නේම් එකක් දී ගන්න. මේ යූසර් නේම් කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැති හින්දා මම නේම් එක දුන්නේ නැත්නම් කමක් නැහැ. අපි මේ යූසර් නේම් කියන එකටත් නමක් දෙමු lbl underscore username. ඒ වගේම password කියන එකකට නමක් දෙනවා lbl password. ඔයාලට පේන්නේ නැති. දැන් කලින් නම් අපි මේ text කියන එක ඉස්සරහා තියෙන නම වෙනස් කරගද්දී ඒක මෙතන display වුණා. හැබැයි මෙතන අපි name කියන එක ඉස්සරහා තියෙන නම වෙනස් කරගනිද්දී මෙතන පෙන්වන්නේ නැහැ. ඒක වෙනස්කමක් වෙන්නේ නැහැ. මොකද අපි මේ දේවල් ඇඩ් කරගන්නේ coding කියන කොටසට. ඕකේ. හරි. දැන් මේ ෆෝම් එකේ ගොඩක් දුරට සාර්ථකයි කොටස් ටික. මෙන්න මේ විදිහට මම පොඩ්ඩක් ආයේ මේක සයිස් කරගන්නවා. ඕකේ. මේ ඇති. ඕකේ. ඒ වගේම මට දැන් ඕනේ මේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ටයිප් කරගත්තාන් පස්සේ ලොගින් වෙන්න සෙකන්ඩ් ෆෝම් එකට. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් කියන ෆෝම් එකට. මම මේකට ලොගින් වෙන්න මේකට ඇඩ් කරගන්නවා බටන් එකක් BUTT කියලා බටන් එක ටයිප් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අයි බටන් එකක් ඔයාලට කැමති සයිස් එකට ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ සයිස් එකකට බටන් එකක් ඇඩ් කරගන්නවා. ඕකේ. බටන් එකක් ඇඩ් කරලා මේ බටන් එක රීනේම් කරගන්නවා මුලින්ම ටෙක්ස්ට් එක මෙතන පෙන්වන ටෙක්ස්ට් එක රීනේම් කරගන්නවා login කියලා. ඕකේ. මෙන්න මේ වගේ බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බටන් එකේ කෝඩ් එකට අදාළ කෝඩ් නේම් එක අපි වෙනස් කරගන්නවා. බටන් එකක් කෙටි කරගත්තාන් පස්සේ අපි ටයිප් කරගන්නේ btn_login. මේ අන්ඩර්ස්කෝර් එක පාවිච්චි කරන්නේ අපිට බෑ ස්පේස් එකක් තියලා කෝඩ් එකට කෝඩින් පැත්තට නේම් එකක් ඇඩ් කරගන්න. එතකොට ස්පේස් එක තියන්න බැරි නිසා අපි මෙන්න මේ විදිහට අන්ඩර්ස්කෝර් එකක් පාවිච්චි කරගන්නවා. හරි. ඊට පස්සේ මට මෙතෙන්ට තව බටන් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒකට මම දාගන්නවා clear කියලා. මොකද හදිසියවත් අපි ටයිප් කර කර ඉන්නකොට මෙන්න මේ යූසර් නේම් පාස්වර්ඩ් එක වැරදුනොත් අපි clear කියන බටන් එක ක්ලික් කරලා මේ දෙක අලුතෙන් clear කරගන්න ඕනේ. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ATM machine එකකට වුණත් ගියන් පස්සේ ඔයාලගේ යූසර් නේම් පාස්වර්ඩ් වැරදුනා නම් clear කියලා නැත්තම් delete කියලා options තියෙනවා. ඒවා ක්ලික් කරාම පස්සේ automatically මේකේ යූසර් නේම් පාස්වර්ඩ් එකයි clear වෙනවා. මම මේකට දාගන්න ඕනේ name එක btn clear කියලා. සහ පල්ලෙහාට ගිහිල්ලා මේකට rename කරගන්නවා clear කියලා. මෙන්න මේ විදිහට rename කරගන්න. ඕකේ. දැන් මෙන්න මේ වගේ ඔයාලට යූසර් නේම් පාස්වර්ඩ් දෙක ටයිප් කරලා ඉවරලා මේ දෙක clear කරගන්න බටන් එකක් මම ඇඩ් කරගත්තා. හරි. මෙන්න මේ set එක මට එකම ලිස්ට් එකක් විතර. ඒ කියන්නේ යූසර් නේම් පාස්වර්ඩ් බටන් ක්ලික් කරන මෙන්න මේ කොටස් ටික group එකක් විදිහට ඇඩ් කරගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරනවා group box එකක්. මෙන්න මේ විදිහට group box එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ ටික විතරක් තනි group එකක් විදිහට බලා ගන්න. හරි. මේ group box එක ඇඩ් කරාන් පස්සේ group box එකට නමක් වැටෙනවා. මම මේ නම change කරගන්නවා logins කියලා. L capital වලින් දාන්න. දැන් මට පුළුවන් ඕනම වෙලාවක මෙන්න මේ කොටස් ටික වෙන වෙනමත් හැන්ඩල් කරන්න. ඒ වගේම තමයි මෙන්න මේ logins කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ set එකම ඕන තැනකට අරන් යන්න පුළුවන්. ඒක මට පහසුයි. ඊට පස්සේ මම මේකට තව බටන් එකක් ඇඩ් කරගන්නවා exit වෙන්න. ඒ කියන්නේ මේක බටන් එකක් ඇඩ් කරගන්නවා exit වෙන්න. මොකද මට මේ form එකකින් කෙනෙක් register කරන්න ඉවර වෙලා මේ form එකෙන් අයින් වෙන්න ඕන නම් මට මේ exit කියන ක්ලික් කරලා අයින් වෙන්න ඕනේ. ඒකට software එක නතර වෙන්න ඕනේ. මම මේකට දාගන්නවා btn exit කියලා. නම change කරගන්නවා. මේකේ display වෙන name එක exit. හරි. මේ තියෙන්නේ මගේ පළවෙනි form එක. මේ form එක තමයි මම login form එක විදිහට පාවිච්චි කරන්නේ. ඕකේ. දැන් එතකොට
මෙතනදී ඔයාලට පේනවා මෙන්න මේ මම මේක රන් කරලා පෙන්නන්නම්. හරි. මම මේකේ ස්ටාර්ට් කියන එක ක්ලික් කරන් පස්සේ ස්ටාර්ට් කියන එක ක්ලික් කරගත්තන් පස්සේ ඔයාලට පේනවා මේ සොෆ්ට්වෙයාර් එක රන් වෙනවා. මම රන් කරලා පෙන්නන්නම්. එතන ඔයාලට පේනවාද කියලා. ඕකේ. චූටි වෙලාවක් යනවා රන් වෙන. මෙන්න තියෙනවා අපේ ෆෝම් එක. මෙන්න මේ වගේ සයිස් එකකට තමයි අපි ෆෝම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක ඕන කෙනෙක්ට රීසයිස් කරන්න පුළුවන්. එතකොට නිකන් සොෆ්ට්වෙයාර් එකේ ක්වොලිටි එක අඩු වෙනවා. එහාට මෙහාට යනවා. එතකොට මේක නවත්තන්න පුළුවන් අපිට හැකියාවක් තියෙනවා. මම ආයෙ කැන්සල් කරගන්නවා. කැන්සල් කරගත්තන් පස්සේ මට පුළුවන් මේ ෆෝම් එකේ සයිස් එක බලන්න. මේ ෆෝම් එකේ සයිස් එක ස්ටාෆ් මැනේජර් කෙනෙක්ගේ සයිස් එක ඔයා ෆෝම් එක ක්ලික් කරගත්තන් පස්සේ ප්‍රොපර්ටි වින්ඩෝ එකේදී බලා ගන්න පුළුවන්. මේ ප්‍රොපර්ටි වින්ඩෝ එකට ගියන් පස්සේ මේ තියෙන්නේ සයිස් එක. මේ තියෙන්නේ මේ ෆෝම් එකේ සයිස් එක. මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන මෙතනදී මම දාගන්නවා මැක්සිමම් සයිස් එකට මෙන්න මේ සයිස් එක දාලා එන්ටර් කරගන්නවා. ඒ වගේම තමයි මිනිමම් සයිස් එකටත් මේ සයිස් එක දාලා එන්ටර් කරගන්නවා. දැන් උපරිම මේ ෆෝම් එක ලොක් කරන්නත් පුළුවන් මෙන්න මේ සයිස් එකට. සහ උපරිම පොඩි කරන්නත් පුළුවන් මේ සයිස් එකට. අපි බලමු රන් කරලා මොකද්ද වෙන්නේ. ඕකේ. මේක අපිට එහාට මෙහාට කරලා රීසයිස් කරන්න බෑ දැන්. එකම සයිස් එකෙන් තමයි මේ ෆෝම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මම නැවත වාරයක් මේක ස්ටොප් කරනවා. ඒ වගේම තමයි මම ආයෙ පාරක් ඔයාලට මේක ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. මේක ඔයා ස්ටාර්ට් කරනකොට මේ ෆෝම් එක ස්ටාර්ට් වෙන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ වම් පැත්තේ උඩට වෙන්නේ. අපිට ඕන මේ ස්ටාර්ට් කරනකොට මේක ස්ක්‍රීන් එක මැදට හදාගන්න. ඒක කරන්න පුළුවන් ඔයාලට. ඔයාලට පුළුවන් මේ ෆෝම් එක ක්ලික් කරලා මේකේ තියෙනවා ස්ටාර්ටින් පොසිෂන් කියලා ඔප්ෂන් එක. මේ ස්ටාර්ටින් පොසිෂන් කියන එක Windows default location කියලා තියෙන්නේ. ඔයා මේකට දෙන්න center skin කියන property එක. එතකොට පුළුවන් මෙන්න මේ වගේ ඔයාට skin එක ඉස්සරහට නැදට center වෙලා start වෙන විදිහට add කරගන්න. ඔයාලා මම මතක ඇති මම text box දෙකක් add කරා. මේ text box වල අපිට ඕනම දෙයක් type කරගන්න පුළුවන් මේ විදිහට. සහ clear කියන බටන් එක click කරාම මට ඕනේ මෙන්න මේ clear කියන මෙන්න මේ කොටස් දෙක clear වෙලා යන්න. ඒ වගේම exit කියන එක ක්ලික් කරාම මට ඕනේ මේ ෆෝම් එක අයින් වෙන්න. සහ login කියන එක ක්ලික් කරාම මට වෙන්න ඕනේ මේ ෆෝම් එක hide වෙලා ඊළඟට මම add කරන්න ඉන්න ෆෝම් එකට මේක add වෙන විදිහට හදාගන්න. ඕකේ. ඒකට අපි අපේ username password එකක් අපි database එකට දෙන්න ඕනේ. අපි ඊට පස්සේ type කරන username password එක login කියන එක ක්ලික් කරපු ගමන් database එකට ගිහිල්ලා එතනදී මේ දෙක check කරලා ඒ දෙක හරිනම් ඊළඟ ෆෝම් එකට add වෙන්න ඕනේ. ඔක තමයි මගේ software එකේ මූලික කර්තව්‍යය. මම මුලින්ම මේකෙදි අපි දැන් බටන් එක කරගත්තා. මම මේ staff manager කියන මේ ෆෝම් එකට color එකක් add කරගන්නවා. ඔයාලට පුළුවන් මේකට color එකක් add කරගන්න property කියන window එකට ගිහිල්ලා මෙතන back color කියන option එක select කරගන්න. මෙතනින් තමන්ට කැමති color එකක් මෙන්න මේ විදිහට add කරගන්න පුළුවන්. මම මේ වගේ color එකක් add කරගන්නවා. සහ staff manager කියන එකට මම properties වලදී add කරගන්නවා සුදු පාට මෙන්න මේ විදිහට. ඊට පස්සේ මට කැමති නම් මේකට ඉමේජ් එකක් මම ඇඩ් කරගන්න පුළුවන්. මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට ඇඩ් කරලා පෙන්නන්නම්. බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියන එක උඩ ක්ලික් කරලා මෙතනදී ඔයාලට කැමති ඉමේජ් එකක් ආය පාරක් සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මම control Z ඔබලා තිබ්බ තැනටම ගන්නවා. මොකද මට ඉමේජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන icon කියලා ඔප්ෂන් එකක්. මේ icon කියන ඔප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ මෙන්න මෙතන තියෙන ෆෝම් එකේ තියෙන icon එක කැමති නම් වෙනස් කරගන්න. මෙතනින් ගිහිල්ලා තමන්ට කැමති icon එකක් සිලෙක්ට් කරලා add කරගන්න පුළුවන්. මම icon එකක් දාගන්න යන්නේ නැහැ මොකද මට ඒක අත්‍යවශ්‍ය නැති නිසා. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉක්මනින් මේක කියලා දෙනවා ඔයාලා වීඩියෝ එක ස්ටොප් කර කර අහගන්න. හරි. මොකද හේතුව වෙලාවක් නැති නිසා මම පොඩ්ඩක් ඉක්මනින් මේක කරනවා. ඊට පස්සේ මට දැන් ඕනේ මෙන්න මේ clear කියන බටන් එකට කෝඩ් එක add කරගන්න. අපි බලමු කොහොමද මේකෙදි අපි කෝඩ් ඇඩ් කරගන්නේ. ඔයාලට පුළුවන් clear කියන බටන් එක උඩ right click කරලා properties නෙවෙයි view code කියන option එක click කරන්න. එහෙම නැත්නම් මේ clear කියන බටන් එක උඩ දෙපාරක් click කරගත්තොත් double click කරගත්තොත් automatically ඔයාව යනවා code එකට. මේ තියෙන්නේ form 1 එකේ අවශ්‍ය code එක. මේ form 1 එකේ code එක. ඔයාලට මේ වගේ code එකට එකපාර ආවොත් එහෙම
ආය ඩිසයින් view එකට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ තියෙනවා. form1 design කියලා ඔප්ෂන් එකක්. එහෙම නැත්නම් ඔයාලට මේ solution explorer වල form1 design එක බලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් කෝඩ් එකට ගියොත් එහෙම මෙතනින් මාරු වෙන්නත් පුළුවන්. ඔයාලට කැමති මෙතඩ් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් private void button click කියන එක තුලදී අපි දැන් ක්ලික් කරේ මෙන්න මේක ඩබල් ක්ලික් කරානේ. එතකොට මේකද කියන්නේ මේක private access එකක් valid එකක් return කරන්නේ නැහැ. button click කියන button එක. button clear click කරාම මොකක්ද වෙන්න ඕනේ form එකට කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට ඒකට මොකද්ද වෙන්න ඕනේ කියන එක අපි ටයිප් කරගන්නේ මෙන්න මේ parentheses දෙක ඇතුලේ. මේ bracket දෙක ඇතුලේ තමයි අපි මේක ටයිප් කරගන්නේ. සංග්‍රහ කරන්නේ ඇතුලේ. ඕකේ. අපි ටයිප් කරගමු මොකද්ද වෙන්න ඕනේ කියන එක. මට ඕනේ මේ දෙක ටයිප් කරගත්තාන් පස්සේ අපේ ඇප්ලිකේෂන් එකේ තියෙන බටන් දෙක ක්ලියර් වෙලා යන බටන් දෙක නෙමෙයි ටෙක්ස්ට් බොක්ස් දෙක ක්ලියර් වෙලා යන. මම මේකට පාවිච්චි කරනවා මම මෙන්න මේ දෙකට දුන්න නේම් දෙක. හරිද? මේ නේම් දෙක භාවිතා කරනවා. ඔන්න අපි කෝඩින් කරන කොටස. මම දුන්නේ මෙතෙන්ට tst username සහ මේකට දුන්නේ tst password කියන එක. අපි බලමු මම form 1 එකට යනවා. ගිහිල්ලා මෙතන ටයිප් කරනවා txt. ඔන්න tst ගහපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එනවා tst username and tst password කියලා options දෙකක්. මම මෙතනදී මුලින්ම select කරගන්නවා tst username. මේක තමයි අපි කෝඩ් එකේ දුන්න form එකට දුන්න කෝඩ් එක නේද? මෙන්න මෙතනදී අපි මෙන්න මේකට දුන්න කෝඩින් කියන කොටසදී අපිට අවශ්‍ය වෙන නේම් එක තමයි මේ. හරි. මම එතකොට මේකට දී ගන්නවා tst username dot එක පාවිච්චි කරලා මේකේ ඇතුලේ ටයිප් වෙන දේවල් වලට අපි කියනවා text. මේක ඇතුලේ ටයිප් වෙන දේවල් text. අපි මේක පාවිච්චි කරනවා tst username dot text එක. text කියලා automatically එනවා. text එක ඒ කියන්නේ tst username කියන text box එක ඇතුලේ තියෙන text එක සමාන වෙන්න ඕනේ double quotation එකක් දානවා. ඒ කියන්නේ උඩුකමා දාලා ඉවරලා semicolon එකක් දාලා මේක නතර කරගන්න. එතකොට මම මේකේ දැන් මේ බටන් ක්ලික් කරගත්තාන් පස්සේ මේක ඇතුලේ තියෙන දේවල් හිස් වෙන්න ඕනේ කියන එක අදහස තමයි මෙතනදී කියන්නේ. හරි ඊට පස්සේ මම ආයෙ ටයිප් කරගන්නවා txt password කියන එක. tst password එකේ .text එක tst password එකේ text එක සමාන වෙන්න ඕනේ double quotation එකක් දාලා හිස්ස තියාගන්නවා. හරි මම මේක run කරලා පෙන්නන්නම් ඔයාලට. ඔන්න මම software එක run කරගත්තා. run කරගත්තාන් පස්සේ මම මෙතන ටයිප් කරගත්තොත් staff manager password එක Krish වගේ නිකන් ටයිප් කරගන්න. ටයිප් කරගන්න ඉද්දි මම clear කියන බටන් එක press කරා. ඔන්න මේ දෙක automatically clear වෙලා තියෙනවා. හැබැයි clear කරගත්තාන් පස්සේ දැන් මම username කියන එක click කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා මෙතන මගේ cursor එක blink වෙවි තියෙනවා. මේ cursor එක මෙතන blink වෙවි තියෙනවා select වෙලා. හැබැයි මම clear කියන බටන් එක click කරගත්තාන් පස්සේ මෙන්න මේ cursor එක පෙන්වන්නේ නැහැ. ඔකත් අපි හදන්න ඕනේ. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේක හිස්ස තියන්න හේතුව. මෙන්න මේ double quotation එකක් විතරක් තියලා නිකම්ම තියන්න හේතුව තමයි මම මෙතන දුන්නොත් එහෙම welcome කියලා. හරිද? welcome කියලා. මොකද අපි double quotation එකක් දාන්නේ සාමාන්‍යයෙන් string එකක්. ඒ කියන්නේ මේ text එකක් වගේ දෙයක් type වෙනවා නම් අපි double quotations පාවිච්චි කරනවා program වලදී. එතකොට මම දැන් මේක run කරලා පෙන්නුවා. බටන් එක ක්ලික් කරාම tst username එක welcome කියලා වැටෙන්න ඕනේ. හරි මම මෙතන දා ගන්නවා Krish manager එක ටයිප් කර ගන්නවා. මම ටයිප් කරලා clear කියන බටන් එක ක්ලික් කරුවා. මෙන්න මේකට automatically welcome කියලා ආවා. එතකොට මේකදී අපි කරන්න ඕනේ welcome කියලා එන එක නෙවෙයි අපි මේක හිස්ස තියා ගන්නයි ඕනේ. ඒක නිසා මේ double quotations දෙක අපි හිස්ස තියා ගන්නවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ මේක ටයිප් කරලා ඉවරනම් පස්සේ user name කියන එකට automatically අපේ cursor එක යන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා සහ Visual Studio 2022 වගේ එකක් පාවිච්චි කරනවා automatically මෙයාලා එක පෙන්නනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් tst username dot focus කියන එක. bracket එකක් දාලා focus open and closing bracket semicolon. මේකෙදි මේ semicolon එකෙන් කියන්නේ මේ කෝඩ් එක මෙතනින් එහාට නතර කරනවා. කියන එකේ අදහස තමයි semicolon එකෙන් කියන්නේ.
ඕකේ මම දැන් රන් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙතනදී මොකක් හරි දෙයක් ටයිප් කරගන්නවා මම. මේකෙදි මොකක් හරි පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්නවා. ක්ලියර් කියන එක ක්ලික් කරපු ගමන් මෙන්න මේ බ්ලින්ක් වෙන කර්සර් එක මෙතෙන්ට යන්න ඕනේ. ඔන්න ක්ලික් කරා. ක්ලික් කරාන් පස්සේ පේනවද ඔටෝමැටිකලි කර්සර් එක එතෙන්ට ගිහිල්ලා. එතකොට අපිට පුළුවන් එතන ඉඳන් ආයෙ ටයිප් කරගන්න. ක්ලියර් කියන බටන් එක ප්‍රෙස් කරගත්තාන් පස්සේ මේක ඉඳලා ක්ලියර් කියන එක ක්ලික් කරොත් මෙතෙන්ට යන ඔටෝමැටිකලි. ඔක තමයි මේන්ලි වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ළමයි මේකේ මේ පාස්වර්ඩ් එක අපි ටයිප් කරගනිද්දි ටෙස්ට් එකක් විදිහට පෙන්නන්න. නේද? සාමාන්‍ය පාස්වර්ඩ් එකක් නිරූපණය වෙන්නේ නැහැ නේද? පෙන්වන්නේ නැහැ නේද? ඩිස්ප්ලේ වෙන්නේ නැහැ නේ. ඒතර අපි ඒකත් අයින් කරගන්න ඕනේ. ඒතර මම යනවා ආයෙත් ෆෝම් 1 එකට. ෆෝම් 1 එකට ගිහිල්ලා මේක පාස්වර්ඩ් කියන ටෙක්ස්ට් බොක්ස් එකට ගිහිල්ලා මෙතනදී බලන්න පුළුවන් ඔයාලට ප්‍රොපර්ටිස් වල මේ ප්‍රොපර්ටි වින්ඩෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන් පාස්වර්ඩ් කැරක්ටර් නැත්නම් පාස්වර්ඩ් චාර් කියලා ඔප්ෂන් එක මෙතෙන්ට ඔයාලා දෙන්න මේ තරු ලකුණු ස්ටික් මාක් එක දෙන්න. එතකොට ඔයාලා ටයිප් කරන පාස්වර්ඩ් එක ඔයාලා මෙන්න මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරලා මම මෙතන ටයිප් කරලා මේ විදිහට ස්ටික් එකක් බලා ගන්න පුළුවන්. හරිද? ඕකේ. ඊට පස්සේ ක්ලියර් කියන එක දෙන්න.